ඩොක්ටර් ආතර්, ඔබ කියන්නේ මගේ අතේ තියෙන මේ ස්මාර්ට් ෆෝන් එකයි මම මේ බොන වතුර වීදුරුවයි ඇයි මේ මමයි ඔබයි පවා හැදිලා තියෙන එකම එක දෙයකින් කියලාද? හරියටම හරි නැණි. ඒ තමයි පරමාණුව. පියවි ඇසට නොපෙන්න තරම් කුඩා වුණාට මේ මුළු විශ්වෙම ගොඩනැගිලි එකක ඒකයි. මට ඒක හිතා ගන්නත් අමාරුයි. පරමාණුවක් කොච්චර විතර කුඩාද? මෙහෙම හිතන්නකෝ. අපි හිතමු පරමාණුවක් කියන්නේ ලොකු පාපන්දු පිට්ටනියක් කියලා. එතකොට මේ පරමාණුවේ න්‍යෂ්ටිය කියන්නේ ඒ පිට්ටනිය මැද ඉන්න පුංචිම පුංචි මීමැස්සෙක් වගේ දෙයක්. මොනවා? මුළු පිට්ටනියක්ම පරමාණුව නම් මැද ඉන්නේ පුංචි මීමැස්සෙක් විතරද? එතකොට ඉතිරි ඉඩ ප්‍රමාණය? ඒ මුළු ඉඩම හිස් අවකාශයක් නෑනේ. හැබැයි අමතක කරන්න එපා. ඒ පුංචි මීමැස්ස ඇතුලේ මුළු ලෝකයක්ම විනාශ කරන්න පුළුවන් ප්‍රචණ්ඩ බලයක් වගේම මුළු ලෝකෙම ආලෝකවත් කරන්න පුළුවන් අපූර්ව මැජික් එකකුත් හැංගි. ඒ කියන්නේ පරමාණුක ශක්තිය ගැන නේද මේ කියන්නේ? ඔව්. ඒ ශක්තිය උපන්නේ අද ඊයේ නෙවෙයි. අපි යමු අතීතයට. අවුරුදු බිලියන 13.8කට කලින් සිද්ධ වුණේ මේ මහා පිපිරුම බිග් බෑන් දවසට. ඩොක්ටර්, හැමතැනම මහා ගිනි ජාලාවක් වගේ. මේකද පරමාණුවල උපත. ඔව් නෑනි. විශ්වයේ තත්පරේ මිලියනකින් පංගුවක් වයස් වෙද්දී අතිවිශාල උෂ්ණත්වයත් එක්ක පළමු ප්‍රෝටෝන සහ නියුට්‍රෝන බිහි වුණා. පස්සේ ඒවා එකතු වෙලා තමයි පළමු පරමාණු වුණ හයිඩ්‍රජන් හැදුනේ. එතකොට ඒ කාලේ ඉඳන් අද වෙනකම් මේ පරමාණු අපේ ඇඟ ඇතුලේ තියෙනව නේද? ඩොක්ටර්, මට දැනෙනවා හරියට අපි හැමෝම තරුවල දූවිලි ස්ටාර්ඩස්ට් වගේ කියලා. අතිශය නිවැරදි නෑනි. අපි හැමෝම තරුව ඇතුලේ පිසින ලද පරමාණු වලින් හැදුණු විශ්වයේ දරුවෝ. හැබැයි මේ කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට මොකද වෙන්නේ? අනාගතයේදී මේ පරමාණු අපව රැගෙන යන්නේ ක්වොන්ටම් ලෝකයකට. එතනදී පරමාණු හැසිරෙන්නේ අපිට හිතාගන්නවත් බැරි විදිහට. යාළුවනේ, මහා පිපිරුමේ සිට අනාගතයේ ක්වොන්ටම් ලෝකයේ දක්වා දිවෙන මේ පරමාණුක වංශකතාවේ පළමු පියවර අපි අද තැබුවා. මේ අසිරිමත් ගමනේ ඊළඟ නැවතුමෙන් අපි හමුවෙමු. පරමාණුවක් ඇතුලේ තියෙන අමුතුම ලෝකයේ ගවේෂණය කරන්න එන්න අපත් සමග. අපිත් එක්ක